තියෙන මාරම ලස්සන පැත්තක තමයි මම නැවතිලා ඉඳියේ. මගේ හොටෙල් එක තිබ්බේ මෙන්න මේ රෝඩ් එකේමයි. මේ හැම දෙයක්ම පයින් යන දුරින් තිබ්බේ. හැබැයි මීට වඩා ලස්සන තැන් තිබ්බා. බ්ලොග් වලින් මම ඒව පෙන්නන්නම්. මේ අපේ චයිනා වල තුන්වෙනි දවසේ. ඉතින් අපි උදේම හොටෙල් එකෙන් නැවතිලා පයින් තමයි ගියේ පොඩ්ඩක් වටපිට බලාගෙන. මේ පැත්ත රැට මීටත් වඩා ලස්සනයි. කොහමද අපි ඩීඩී දාලා තමයි ගියේ. අපේ ඩීඩී එක ආවා. අපිව ගන්න. ඉතින් මේ යන ගමන් මම පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් ගත්තා. මේගොල්ලන්ගේ මේ ලයින් එක පුරාවටම තියෙන එක එක shops ගොඩක් branded item තිබ්බා. මම ඉතින් බීජින් රෝඩ් කියන එක ඔයගොල්ලන්ට search කරලා බලා ගන්න පුළුවන්. ඒක මාරම ලස්සන පැත්තක්. චයිනා වල කට්ටිය වගේම ගොඩක් travelers ලා travel කරන්න යන side එකක් තමයි. කොහෙට ගියත් පළතුරු දෙකම use ගන්න බෑ. ඉතින් තැන තැන හොවෙන තැන් වලින් එක එක જાතියේ පළතුරු අරන් try කරලා බැලුවා. මමත් ඒක කතා කර කර ඉන්න ගමන් වීඩියෝ කරලා තියෙන්නේ වෙන දෙයක්. දැන් දෙයක් මුදා කරනවා මේගොල්ලන්ට පොඩ්ඩක්වත් ඉංග්‍රීසි නම් බෑ. අපි හැමතිස්සෙම translate app පාවිච්චි කර කර තමයි මේගොල්ලත් එක්කලා කතා කරන්නේ. ඉතින් අපි පළතුරු එහෙම අරගෙන මගේ තිබ්බ අපේ වැඩ ටිකක් කරගන්න ගියා. මාකට් වගේක් විසිට් කරන්න තිබ්බා. ඒ ටික විසිට් කරා. අපි දවසකට එක ගානේ තමයි හැමතැනටම ගියේ. මොකද මේ පළාත අපි ඉඳපු පළාත ගොඩක් ලොකුයි. යන්නම ලොකු වියදමක් යනවා. ඒ වගේම ලොකු කාලයක් යනවා. මාරම ට්‍රැෆික් එකක් තියෙන්නේ. හැම දෙයක් ළඟින් නෑ. හැමදේම තියෙන්නේ ටිකක් දුර. ඒක නිසා එකින් එක වැඩම කරගන්න ඕන නිසා තමයි අපි දවස් 11ක් චයිනා ආවෙත්. හැමදාම වැඩ ඉවර කරලා මේ බීජිං රෝඩ් එකේ ඇවිදින එක තමයි කරන්නේ. ඇත්තටම ඒක කියන්න තේරෙන්නේ නැහැ. මේ ඇස් දෙකට දකින්නට වඩා මාරම ලස්සනයි. චයිනා වලට ගියට පස්සේ තමයි හිතෙන්නේ අපි ජීවත් වෙන්නේ නිකන් 2050 වගේ හැඟීමක් දැනෙන්නේ. ඒ ඇත්තටම සල්ලි අරන් යන කිසිම උමනාවක් නැහැ. ගොඩක් වෙලාවට Alipay WeChat Pay තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. ඒගොල්ලන්ගේ හිඟන්නගේ ඉඳලම ඒගොල්ලන්ගේ Alipay WeChat Pay තියෙනවා. ඒක නිසා සල්ලි පාවිච්චි කරන්න උමනාව වෙන්නෙම නැති තරම්. මේ මම අර ගත්ත ජම්බ් එක කන ගමන් මේ යන්නේ දැන් හොඳටම හවස් වෙලා නිසා මොනවා හරි කන්න කියලා 7-Eleven එක පැත්තට. හොටෙල් එකට පයින් යන දොරින් තමයි 7-Eleven එක තිබ්බේ. මේගොල්ලන්ගේ සමහර කෑම අපිට හරියන්නේ නැහැ. සමහර මේ ගොඩක් කෑම චයිනීස් කෑම අපිට සෙට් වෙන්නේ නැහැ. ඉතින් අපි ගොඩක් වෙලාවට හැමදේම චුට්ට try කර බල තමයි ගන්නෙ. මගේ බඩු නම් කිසිම ලාභයි කියන්න දෙයක් නැහැ. සමහර වෙන ලංකාවටත් වඩා ගණන් කෑම බීම එහෙම ලොකුවට අඩු නෑ. හැම එකම ටිකක් ගණන්. මට තේරිච්ච දෙයක් ගණන්. අපිට සාමාන්‍යයෙන් දවසකට කන්න යුවාන් 280ක් 200ක් විතර යනවා. ඒ කියන්නේ සාමාන්‍ය ලංකාව මුදලින් රුපියල් 10000ක් විතර වියදම් වෙනවා වේල් තුනම කන්න. අපි තුන්වෙනි දවසත් ඉවර කරා. තව ගොඩාක් vlogs තියෙනවා. මම ඔක්කොම අරන් එන්න. ලස්සන තැන් තියෙනවා පෙන්නන්න.